කොහොමද මේක තමයි අපි කරන දෙවැනි vlog එක. අපි කිව්වට මම විතරයි ඉන්නේ. මම බෝඩිමේ උදේ වරුවක් ගත කරන විදිය තමයි මම මේ අද කරන්නේ. එතකොට මම උදේම නාගත්තා. ඒක ඇඟට අලුත්ම රිෆ්‍රෙෂ් එකක් ගේන නිසා. ඊට පස්සේ මේ මම ඔය ක්‍රීම් එක ඇප්ලයි කරනවා. මම යූස් කරන ඩේ ක්‍රීම් එක තමයි. ඊට පස්සේ මම බොඩි ලෝෂන් එක යූස් කරනවා. ඇත්තටම මේ බොඩි ලෝෂන් එක වැස්ලින් එකේ මාරම හොඳයි. මාර සුවඳයි. මම ඒ සුවඳට මාරම කැමතියි. මේ ඒකත් එක්ක අර ඇඟට අලුත්ම ජීවයක් වගේ ලැබෙනවා. ඉතින් උදේට ගාපුවම කොහොමද හොඳයිනේ අපිට හොඳට දවස පටන් අරගෙන වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ මං දන්න විදිහට නම් ගොඩාක් ගෑල් ළමයි යූස් කරන්නේ ඔඩිකොලොන් තමයි මේ අර සුවඳ ගන්න. ඉතින් මමත් ඔඩිකොලොන් යූස් කරන හරියට මං ආසයි ඒ සුවඳට මේ ගොඩක්ම. ඒකින්ද මම ඔය ඔළුවේ ගානවා. මේ සුවඳ මාරම සුවඳයි. අර චූටි බබෙක්ගේ සුවඳක් එනවා. ඊට පස්සේ අපිට ලස්සනට අපේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒත් එක්කම මම ඔය මේ ලිප් බාම් එකත් ඇප්ලයි කරනවා. වැඩට යනකොට ලිප්ස්ටික් යූස් කරන නිසා මගේ තොල් කළු වෙලා වගේ තියෙනවා. ඒකත් එක්ක මම මේ ලිප් බාම් එක යූස් කරනවා. ඒකත් මාරම හොඳයි. එතකොට දැන් මම ඉතින් ඔච්චරයි කරන්නේ. මේක අර සරල රූටින් එකක්. ඉතින් මං හරි ආසයි. එතකොට මේ ලස්සනටම උදේ දවසම පටන් ගන්න පුළුවන්. ඊළඟට මම පුරුද්දක් විදිහටම ජර්නල් එක ලියනවා මගේ. ඒක මං අවුරුදු ගාණක් ඉඳන් කරන එකක්. මම thank you කියනවා විශ්වයට. මට මේ ලැබිලා තියෙන දේවල් වලට thank you කියනවා. ඒක මාරම හොඳ පුරුද්දක් අපේ ජීවිතවලට එක් කරගන්න ඕන. ඒකෙන් අපිට ලැබෙන බෙනිෆිට්ස් ගොඩයි. ඔයාලන් පුරුදු වෙලා කරලා බලන්න. ඔයාලටම ඔයාලගේ ජීවිතේ වෙනස් වෙන විදිය හිතා ගන්න බැරි වෙයි. ඊට පස්සේ මම සුපුරුදු විදිහට ඉතින් මගේ විභාග වැඩ කටයුතු වලට සූදානම් වෙන්න මම කරනවා චාටර්ඩ්. ඒකේ මම කෝපරේට් ලෙවල් තමයි කරන්නේ. ඉතින් මම දැන් ඔය ක්ලාස් වල තියෙන නෝට්ස් ඒවා හදන්න තමයි ඔය ලැප් එකත් ඕන් කරගෙන දඟලන්නේ. ඉතින් උදේවරුව කියන්නේ හොඳයි. අපිට හොඳට පාඩම් කරන්න එහෙම පුළුවන්. ඒකත් එක්ක මේ ඔය තියෙන නෝට්ස් අනම්මනම් කියවලා ඊට පස්සේ ෂෝට් නෝට්ස් හදාගෙන එහෙම තියාගන්නවා. මොකද අපි පාඩම් කරනකොට ෂෝට් නෝට්ස් හදාගත්තාම විභාගෙ ලඟ වුණාම ලේසි. අපිට අර මේ හදිසියට අපිට අර ටොපික්ස් එහෙම බලාගත්තාම අපිට මතකද නැද්ද ඒවා මේවා අපිට මේ බලා ගන්න පුළුවන්. එතකොට මේ ඒක අපිට අර එක්සෑම් එක ලඟ වුණාම තමයි ගොඩක්ම මේ පහසු වෙන්නේ. ඉතින් ඔයාලත් කරලා බලන්න ෂෝට් නෝට්ස් හදන්න පාඩම් කරනකොට. ඒක හොඳයි. ඊට පස්සේ හයිලයිට් කරන්න ඔය වැදගත් කරුණු ඒවා ඉතින් කොහොමත් හැමෝම කරනවානේ. ඒක ඉතින් දන්නවනේ. ඒක ඉතින් මේ අපිට හොඳයි. අපිට අර හදිස්සියට ඒ කියන්නේ විභාග ළඟ වෙද්දී ඔක්කොටම ප්‍රෙෂර් එකක් තියෙනවානේ. ඒකත් එක්ක මේ බලද්දී හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඉක්මනට මනසට කාවද්ද ගන්න පුළුවන්. මෙන්න මේ පොයින්ට් එක තමයි මෙහෙම මේක වැදගත්. අන්න එහෙම කියලා මේ මනසට කාවද්ද ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් කරන්න. හරියට පාඩම් කරන එක කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය මම පාඩම් කරලා එහෙම ඉවර වෙලා දවල්ට කන්න මම රාමෙන් එකක් හදාගත්තා. රාමෙන් එක නම් සරයි. ඒ වුණාට ඉතින් මං කෑවා බඩගින්නත් එක්කම. මේ මං ආසයි. මාරම ආසයි මේ රාමෙන් කන්න. මේ කොතුමියගේ රාමෙන් එක කීල්ස් එකෙන් තමයි ගත්තේ. මේ ඉතින් ඒක සරයි. සර වුණාට රසයි. මං ඒ රසට කැමතියි. ඒකත් එක්ක ඉතින් මේ මම කෑවා. මේ ඒක කාලා ඉවර වෙලා එහෙමම මම රෙඩි වෙනවා මේ වැඩට යන්න. මම කරන්නේ නයිට් ෂිෆ්ට් එක නිසා. ඉතින් අදට vlog එක මේ මගේ මෝර්නින් රූටින් එකෙන් ඉවර වෙනවා. ඉතින් ඔයාලා අපිත් එක්ක වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම like කරන්න, comment කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් යාළුවෝ අතර ඔයාලගේ යාළුවෝ අතර share කරන්න.
ඊට හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයෙත් ලස්සනම ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.